ඔවුන් සමහර විට ගෙවන්න ඇති කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ඔවුන් කියනකොට අපි කියනවා they. ඔවුන් කියනකොට they. සමහර විට ගෙවන්න ඇති කියද්දී අපි මෙතනදී පාවිච්චි කරනවා might have. ගෙවනවා කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව paid. They might have paid. ඔවුන් සමහර විට ගෙවන්න ඇති. මට දැනෙනවා ඔයා මොනවද හිතමින් ඉන්නේ කියලා. මට දැනෙනවා කියද්දී අපිට කියන්න පුළුවන් I feel. ඔයා මොනවද හිතමින් ඉන්නේ කියද්දී මෙන්න මෙතන දාන්න ඕන අපි what කියන වචනේ. what කියන්නේ මොනවද? You are thinking. I feel what you are thinking. මට දැනෙනවා ඔයා මොනවද හිතමින් ඉන්නේ කියලා. මට දැනගන්න ඕන කාගේ අස්සනද මේ. දැන් මට දැනගන්න ඕන කියලා කියද්දී කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? මට ඕන I want. මට ඕන I want. දැනගන්න KNOW know. තර ක්‍රියාපද දෙකක් එක ළඟ to එකෙන් සම්බන්ධ කරනවා. I want to know. මට ඕන දැනගන්න කාගේ කියද්දී අපි දානවා whose. අස්සනට කියනවා signature අස්සන. right. whose signature. මේක කියද්දී අපි පාවිච්චි කරනවා this. මේ වාක්‍යයේ තියෙන is කියන උපකාරක ක්‍රියාපදය අපි වාක්‍යය අගට ගේනවා. එතකොට I want to know whose signature this is. අපි දන්නේ නැහැ ඇය හරිද කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? අපි දන්නේ නැහැ. We don't know. We don't know. අපි දන්නේ නැහැ ඇය හරිද කියලා. හරිද නැද්ද කියලා අපි දන්නේ නැත්නම් මෙන්න මෙතෙන්ට පාවිච්චි කරනවා අපි වචනයක් whether කියලා. right. whether. We don't know whether. ඇය හරි කියන්නේ කොහොමද? She is okay. right. ඔන්නෝම තමයි එන්න ඕන. එතකොට අපි මෙහෙම අහනවා we don't know whether she is okay. ඔයා දන්නවද ඔයාට මම කී වතාවක් කතා කළාද කියලා නැත්නම් කෝල් කළාද කියලා? කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? එතකොට ඔයා දන්නවද කියලා අහනවා do you know. do you know. එයා දන්නවද කී වතාවක්? how many times. how many times. කී වතාවක් මම ආට කතා කරාද කියලා නැත්නම් කෝල් කරාද කියලා. I called you. do you know how many times I called you. ඔයා දන්නවද මම ඔයාට කී වතාවක් කතා කළාද කියලා? ඔයා එකපාරක්වත් ෆෝන් එක කිව්වේ නැහැනේ නේද? ඔයා දන්නවද මම ඔයාට කී වතාවක් ගත්තද කියලා? ඔහොම අපි කතා කරද්දී අහනවා. මම කළේ නෑ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? මම යමක් කරනවා කියනවා නම් do. I do. මම කරනවා. කරේ නෑ කියලා කියනවා did not. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා didn't කියන වචනේ. එතකොට I didn't do. මම කළේ නෑ. I didn't do it කිව්වොත් මම එය කළේ නෑ. එහෙම. මම එතන හිටියේ නෑ. මම ඉංග්‍රීසියෙන් කියනවා අපි I was කිව්වනම් මම හිටියා. දෙයා කියන්නේ එතන. හැබැයි තාම උඩ තියෙන වාක්‍යයේ තේරුම නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ I was there කියලා මම මෙතන හිටිය කියලා. හිටියේ නෑ කියන නිසා මෙතෙන්ට අපිට පුළුවන් දාන්න was not. එහෙම නැත්නම් wasn't. I wasn't there. මම මෙතන හිටියේ නෑ.
මොකද්ද ලොකුම ප්‍රශ්නය කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? දැන් ප්‍රශ්නයට අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් problem. problem කියන්නේ ප්‍රශ්නයනේ. එතකොට මොකද්ද කියද්දී පාවිච්චි කරනවා what. right? what is the problem කිව්වොත් මොකද්ද ප්‍රශ්නය? right? එතකොට ලොකුම ප්‍රශ්නය කියන කතාව විල්ල නෑ මෙතෙන්ට. what is the මෙන්න මෙතෙන්ට අපිට දාන්න ඕන biggest කියන වචනය ලොකුම කියන අදහස ගන්න. right? what is the biggest problem? මොකද්ද ලොකුම ප්‍රශ්නය? අපි මොනවා හරි කරමු. let's කියන්නේ move, do කියන්නේ කරනවා, let's do කියන්නේ කරමු. මොනවා හරි කියද්දී අපිට කියන්න පුළුවන් something. something කියන්නේ මොනවා හරි කියන අදහස. let's do something. let's do something. අපි මොනවා හරි කරමු. ඔයාට එපාද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? don't you want. don't you want කියලා කියන්නේ ඔයාට එපාද. do you want කිව්වොත් ඔයාට ඕනද? don't you want කියන්නේ ඔයාට එපාද.